Welcome to Twin Bells. අද මම ඉංග්‍රීසි භාෂාව ගොඩක් ආශාවෙන් ඉගෙන ගන්න බලාගෙන ඉන්න ඔබ වෙනුවෙන්. ඔබ සියලුම දෙනාට ඉතාමත් ප්‍රයෝජනවත් වන අලුත් වීඩියෝවක් ගෙනාවා. ඉතින් ඒ තමයි වැරදි වචන උච්චාරණය නිවැරදිව කරන්නේ කොහොමද කියන වීඩියෝවක් තමයි අද ගෙනල්ලා තියෙන්නේ. අපි නිවැරදිව ඉංග්‍රීසි වචන උච්චාරණය කිරීම නැත්නම් ඉංග්‍රීසි වචන උච්චාරණය කිරීමට ඉංග්‍රීසියෙන් කියනවා pronunciation කියලා. මොකද කියන්නේ pronunciation. ඉතින් බොහෝ දෙනෙක් ඉංග්‍රීසි කතා කිරීමේදී කරන ලොකු වැරද්දක් තමයි වැරදියට ඉංග්‍රීසි වචන උච්චාරණය කිරීම. ඉතින් මේ වැරදියට ඉංග්‍රීසි වචන උච්චාරණය කිරීමට කියනවා ඉංග්‍රීසියෙන් mispronunciation කියලා. mispronunciation කියලා කියනවා. සමහර වෙලාවට මේ විදිහට වැරදියට උච්චාරණය කිරීමෙන් ඒ වචනේ අර්ථය පවා වෙනස් වෙන අවස්ථාවන් තිබෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි බලමු අතුරුපස කියන එක ඉංග්‍රීසියෙන් කියද්දී බොහෝ දෙනෙක් මේක කියන්නේ අතුරුපස වලට desert කියලා. desert එක නැත්නම් desert කියලා තමයි කියන්නේ. නමුත් desert කියලා කිව්වොත් desert කියන එක අපි ඉංග්‍රීසි වචනයක් විදිහට ගත්තොත් desert කියන්නේ කාන්තාරයට. හරියට අතුරුපස කියන වචනය ඉංග්‍රීසියෙන් කියනවා නම් කියන්න ඕන කොහොමද? desert කියලා. desert කියලා තමයි කියන්න ඕන. ඉතින් මේ වගේ නිතර වරද්දන ඉංග්‍රීසි භාෂාවේ තිබෙන වචන 20ක් හරියට pronunciation කරන්න කොහොමද කියලා අපි බලමු. ඉතින් මම ආරාධනා කරනවා ඔබ සියලුම දෙනාට මාත් සමගම මේ වචන කීප වතාවක් උච්චාරණය කරමින් ප්‍රැක්ටිස් කරන්න කියලා. ඉතින් නිතර වාර කිහිපයක් එකම වචනය නිවැරදිව උච්චාරණය කිරීමෙන් ඔයාලට මේ වචනේ උච්චාරණය හැමදාමත් නිවැරදි ආකාරයෙන් කරගන්න පුළුවන්කම ලැබෙනවා. හරි. අපි පළමුවෙනි වචනය බලමු. පළවෙනි වචනය තමයි උච්චාරණය කියන වචනේ. අපි උච්චාරණය කියන වචනයත් මුලින්ම දැනගත යුතුයිනේ. ඒ නිසා තමයි මම මුල් වචනේ විදියට උච්චාරණය කියන වචනේ ඉංග්‍රීසියෙන් කොහොමද pronunciation කරන්න කියලා දෙන්න යන්නේ. උච්චාරණය අපි හරියට කියන්නේ pronunciation කියලා. කොහොමද? pronunciation උච්චාරණය pronunciation මාත් සමගම කියන්න pronunciation. ඊළඟ වචනය අපි බලමු මොකක්ද කියලා. ඊළඟ වචනේ තමයි පරිගණකය කියන එක. පරිගණකය කොහොමද කියන්නේ? ගොඩක් අය කියන්නේ වැරදියට කම්පියුටර් කියලා කියනවා. කම්පියුටර්. ඒක වැරදි. නිවැරදි ආකාරයෙන් උච්චාරණය කරනවා නම් අපි කියන්න ඕන කොහොමද? කම්පියුටර්. කම්පියුටර්. නිවැරදිව කියන්නේ කම්පියුටර්. කම්පියුටර්. පරිගණකය කම්පියුටර්. අපි ඊළඟ වචනයට යමු. ඊළඟ වචනය මම කලිනුත් කිව්වා අතුරුපස. අතුරුපස අපි කෑම කද්දි කෑමෙන් පස්සේ අනමතර දේවල් වලට කියන අතුරුපස කියලා. මේක desert එක කියලා තමයි කියන්නේ. වැරදියේ උච්චාරණය නිවැරදි ආකාරයෙන් කියන්නේ කොහොමද? dessert. dessert. dessert කියලා තමයි නිවැරදි ආකාරයෙන් කියන්නේ අතුරුපස. dessert. කීප වතාවක් කියන්නේ එතකොට නිවැරදි ආකාරයෙන් උච්චාරණය කරන්න පුළුවන්කම ලැබෙනවා. හරි. ඊළඟ වචනය තමයි පුස්තකාලය. පුස්තකාලය. මේ ගොඩක් අය කියන්නේ ලයිබ්‍රරි කියලා කියනවා. මම ලයිබ්‍රරි ගියා. ලයිබ්‍රරි කියලා කියන්නේ. ඒකත් වැරදි. නිවැරදි ආකාරයෙන් උච්චාරණය කරන්නේ ලයිබ්‍රරි. ලයිබ්‍රරි. නිවැරදිව කියනවා නම් කියන්න පුළුවන් ලයිබ්‍රරි. පුස්තකාලය. ලයිබ්‍රරි. හරි.
තවත් අපි වචනයකට යමු. ඉතිහාසය. ඉතිහාසය කියන වචනය අපි ඉංග්‍රීසියෙන් ගන්න. මේ ගොඩක් අය කියනවා history කියලා. history. එකත් mispronunciation එකක්. අපි නිවැරදිව කියන්නේ කොහොමද? history. 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 නිවැරදිව උච්චාරණය කරන්නේ history කියලා. හරි. තවත් වචනයක් බලමු. අභ්‍යාස. එතන අභ්‍යාසය කියලා කිව්වොතින් ගොඩක් අය කියන්නේ exercise කියලා. අභ්‍යාස වලට කියන exercises කියලා. වැරදි. නමුත් නිවැරදිව මේ අභ්‍යාස කියන්නේ plural form එකේ වචනයක්. මේක අපි නිවැරදිව ශබ්ද කරන්නේ කොහොමද? exercises. exercises. නිවැරදිව කියන්නේ කොහොමද? exercises. අභ්‍යාස. exercises. අභ්‍යාස. අපි තවත් වචනයක් බලමු. සමාගම. සමාගම කියනවා කම්පැනි කියලා තමයි කියන්නේ. ගොඩක් අය. කම්පැනි කිව්වොත් වැරදි. නිවැරදිව කියන්නේ කොහොමද? company. 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 සමාගම. company. company. අපි තවත් වචනයක් බලමු. හරි. ඊළඟ වචනය ගොඩක් අය නිතර අහන්න ලැබෙන වචනයක් වැල්ඩින් කරනවා කියලා කියනවා. වැල්ඩින්. නමුත් මේ වැල්ඩින් කියලා වචනයක් නැහැ. මෙන්න නිවැරදි වචනය තමයි මේ වෙල්ඩින් කිරීමට කියන්නේ. වෙල්ඩින්. වෙල්ඩින්. වෙල්ඩින් කිරීමට කියනවා කොහොමද? වෙල්ඩින්. වෙල්ඩින්. right. අපි තවත් ඒ වගේම වචනයක් බලමු. හරි. ඊළඟ වචනේ මාලිමාව. මාලිමාවට ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? කම්පාස්. නමුත් මේක ගොඩක් අය කියන්නේ කොම්පාස් කියලා. කොම්පාස් කිව්වොත් වැරදි. කම්පාස්. එහෙම කිව්වත් වැරදි. නිවැරදිව කියනවා නම් කියන්න ඕන කොහොමද? කම්පස්. 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 නිවැරදි උච්චාරණය කරන මේ ආකාරයෙන් කම්පස්. කම්පස්. මාලිමාව. ඊළඟ වචනේ භූගෝලය. භූගෝලය කියන වචනේ ඉංග්‍රීසි අර්ථය ඉංග්‍රීසියෙන් කියන්නේ මේකට කියන ගොඩක් අය මම අහලා තියෙනවා ජෝග්‍රොෆි කියලා. ජෝග්‍රොෆි. වැරදි. උච්චාරණය වැරදි. නමුත් නිවැරදිව අපි කියනවා නම් කොහොමද කියන්න ඕන? ජියෝග්‍රැෆි. 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 ෆි. ජියෝග්‍රැෆි කියලා කියන්න ඕන. නිවැරදිව කියනවා නම් ඒ ආකාරයෙන් කියන්න ඕන. ජියෝග්‍රැෆි. හරි. තවත් වචනයක් දියවැඩියාව. දියවැඩියාවට ගොඩක් අය කොහොමද කියන්නේ වැඩිපුර? ඩයබටික් කියනවා. ඩයබටික් කියනවා. නමුත් නිවැරදිව උච්චාරණය කරන්නේ ඩයබටිස්. 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 දියවැඩියාව ඩයබටිස්. ඩයබටිස්. හරි. අපි ඊළඟ වචනය බලමු. පොලිසිය. නිතර අහන්න ලැබෙන වචනය පොලිසිය. පොලිසිය. පොලිසියට ගොඩක් අය කියන්නේ පොලිස් කියලා. පොලිස්. පොලිස් කියනක වැරදි. නිවැරදි උච්චාරණය කරනවා නම් කියන්න ඕන කොහොමද? පොලිස්. පොලිස්.
නිවැරදි උච්චාරණය කරන්නේ police. police කියලා තමයි නිවැරදිව උච්චාරණය කරන්නේ. police. හරි. අපි තවත් වචනයකට යමු. විධානය නැත්නම් අනකිරීමට කොහොමද කියන්නේ? මේකත් කියන ගොඩක් අය command එක. command කියලා කියමු. නෑ වැරදි. නිවැරදිව උච්චාරණය කරනවා නම් අපි කොහොමද කියන්න ඕන? command. 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 Repeat with me. command. command. මාත් එක්කම කියන්නේ command. විධානය නැත්නම් අනකිරීම command. right. අපි තවත් word එකකට යමු. සැප පහසුවට. සැප පහසුවට කියනවා comfort කියලා කියන්නේ. comfort කියලා කියනවා. වැරදි. මේක නිවැරදිව කියන්නේ comfort. comfort. කොහොමද කියන්නේ? comfort. සැප පහසුව comfort කියලා තමයි කියන්නේ. comfort. තවත් වචනයකට ගියොත් ඊළඟ වචනේ ආරක්ෂාව. ආරක්ෂාවට ගොඩක් අය කියනවා security. security. security කියලා කියන්නේ. හරිද? ඒකත් වැරදි. security. නමුත් ඒක හරියට කියන්නේ කොහොමද? security. 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 හරියට කියන්නේ security කියලා. security. security. අපි ඊළඟ වචනයට යමු. හරි. හෙට. හෙට කියන එක. මේ ගොඩක් අය කියන්නේ මේක tomorrow කියලා. tomorrow කියලාත් කියනවා. ඒකත් වැරදි. හරියට කියන්නේ කොහොමද බලමු. tomorrow. tomorrow. හරියට කියනවා tomorrow. 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 හෙට. tomorrow. tomorrow. හෙට. tomorrow. ඊට පස්සේ තරංගාවලිය. මේ ගොඩක් කියන්නේ චූලමන්ට් එකකට ගියා කියනවා. චූලමන්ට්. චූලමන්ට් වැරදි. හරියට කියන්නේ ටූර්නමන්ට්. ටූර්නමන්ට් කියලා තමයි කියන්න ඕන. හරියට කියනවා නම් උච්චාරණය වෙන්න ඕන ටූර්නමන්ට්. ටූර්නමන්ට්. තරංගාවලිය. ටූර්නමන්ට්. ඊළඟ වචනේ අපි බලමු. සාහිත්‍ය. සාහිත්‍ය. ලිටරචර් කියලා කියනවා. ලිටරචර් කියලා කියනවා. නමුත් ඒක හරියට අපි ශබ්ද කරනවා නම් කොහොමද කියන්නේ? ලිටරචර්. ලිටරචර්. හරියට ශබ්ද කරලා කියන්නේ ලිටරචර්. literature. සාහිත්‍ය. ඉතින් මේ ආකාරයට නිවැරදි විය යුතු තැන් ඔබ නිවැරදි කරගන්න භාෂාව නිවැරදිව හසුරුවීමේදී බොහොම වැදගත් වෙනවා. ඉතින් මේ වීඩියෝෙන් ඔයාලා යම් කිසි දෙයක් ඉගෙන ගත්තා නම් ඒ ඉගෙන ගත්ත දේ අනිත් යාළුවන්ටත් දැනගන්න ෂෙයා කරන්න. ඒ වගේම ලයික් එකක් දාගෙන යන්න. ඔයාලගේ අදහස්, යෝජනා, චෝදනා හැමදේටම කමෙන්ට් එකක් දාන්න. ඒ හැමදේම දැනගන්න මම කැමතියි. ඉතින් වැරදි තියෙනවා නම් අපි හදාගමු. නිවැරදි දේ අගය කරමු. Wish you all the best. Thank you.